අපි වැලිගම යන ගමන් දැන් ඊට කලින් යන්න පොඩි තැනක් දාගෙන ඉන්නවා වැලිගමට යන්න කලින්. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපේ ඉතින් පළවෙනි ස්ටොප් එක උනේ ගෝල්ඩ් ෆෝර්ට් එක. වෙලාව යනවා දැනුනෙත් නෑ ගෝල්ඩ් ෆෝර්ට් එකට ඇවිල්ලා අපි. 11ට වගේ නිසා අපි හිතුවා ඉතින් බ්‍රන්ච් එකට යන්න. අපි ගියේ කික්සි කැෆේ එකට. මෙතන ඇත්තටම ප්‍රයිසස් ගොඩක් රීසනබල් වගේම පෝර්ෂන් සයිස් එකත් හොඳයි. අපි ඩ්‍රින්ක් එක විදිහට ගත්තා හේසල්නට් ෆ්‍රැප් එකක්. කෑමට ගත්ත අපි බිග් බ්‍රෙක්ෆාස්ට් වොෆල් එකක්. තව ගත්තා සමර් බෝල් චිකන් එකක්. මේ ඩ්‍රින්ක් එකට තමා මම ගොඩක්ම ආස කළේ. ගෝල්ඩ් ෆෝර්ට් එකේ කොහෙවත්ම මේ වෙලාවෙ නම් ඇවිදින්න බෑ. මාරම ඕවයි. අපි ඒ නිසා හිතුවා හොටෙල් චෙක් ඉන් එකටත් තව වෙලාව තියෙන හින්දා මෙහෙමම අහංගම සීක්‍රට් බීච් එකට යන්න. සීක්‍රට් බීච් එකට යන පාර නම් ඇත්තට මෙච්චරම ලස්සන නැහැ. ඒ වුණාට ගිහිල්ලා බලන්නකෝ තැනේ ලස්සන. ලංකාවේ මෙච්චර ලස්සන බීචස් තියෙනවා කියලා ඇත්තටම අපි දැනන් හිටියේ නෑ. ටර්කොයිස් වෝටර් කියලා කියන්නේ අන්න ඒ වගේ කලර් එකක් තමයි මෙතනත් තිබ්බේ. හොටෙල් එක ළඟටම ආවත් ලොකු තිබහකින් හිටපු නිසා අපි තැඹිලි ගෙඩියක් බිව්වා. පස්සේ තමයි මතක් වුණේ හොටෙල් එකෙන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බෙනව නේද කියලා. අපි මේ ආවේ ආයුර්වේද තේමා කලෙක්ෂන් එකට. මෙතන කිසිම ලෝකල් කෙනෙක් හිටියේ නෑ. ඔක්කොම ෆොරිනර්ස්ලා විතරයි හිටියේ. ඉතින් ස්ටාෆ් එකේ අය පොඩ්ඩක් අමුතු විදිහට තමයි අපි දිහා මුලින්ම බැලුවේ. ඒ වුණාට ඉතින් අපි එච්චරම ගණන් ගත්තේ නෑ. ඒ වුණාට කියන්න ඕනේ සර්විස් එක අතින් නම් යාළුවා ගොඩක්ම හොඳයි. මේ තමයි අපේ රූම් ටුවර් එක. මේ රූම් එකට මාරම ලස්සන view එකක් තමයි තිබ්බේ. අපිට හිතුණා මේ තෝරගත්ත හොටෙල් එක අපේ ඇනිවර්සරි එකට ගොඩක් ගැලපෙන එකක් කියලා. මොකද මේක ගොඩක් laid back chill vibe එකක් තිබ්බ හොටෙල් එකක්.
රිසර්වේෂන් එකක් දාගෙන තිබ්බ ලස්සන රෙස්ටොරන්ට් එක හරියටම හවස 5ට. ඉතින් ඒ නිසා දැන් මේ දඩුවිඩි ලෑස්ති වෙන්නේ ඒකට යන්න. අපි ඉතින් මේ ආවේ ක්ලිෆ් වැලිගම එකට. මෙතන කලින්ම රිසර්වේෂන් එකක් දාලා තිබ්බ ලෝන් ඒරියා එකට. බලන්නකො ඉතින් මෙතන වීව් එක කොච්චර ලස්සනයිද කියලා. මෙතන ගොඩක්ම ලස්සන වෙන්නේ සන්සෙට් එකක් තිබ්බ දවසට. එනට අපි ගිය දවසේ පොඩ්ඩක් ග්ලූමි ගතියට තමයි තිබ්බේ. පිටින් ඕඩර් කළා මෂ්රූම් ඇන්ඩ් එග්ප්ලාන්ට් ෆ්ලැට් බ්‍රෙඩ් එකයි ග්‍රිල්ඩ් චිකන් එකයි. කෑම නම් ඇත්තටම කිව්වොත් ඇවරේජ් මට නම්. මෙතන තිබ්බ වයිබ් එක හරිම කාමින් ඇන්ඩ් චිල්. ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඩිනර් ඩේට් එකක් එන්න ආසයි නම් මෙතන එක හොඳටම ගැලපෙනවා. රෑවේගෙන එද්දී පොඩි වැස්සක් පටන් ගත්තා. අපි ඉතින් එහෙමම හොටෙල් එකට ආවා. අපිට මෙහෙම කියුට් කේක් එකකුත් හම්බුණා. අපි ටිකක් රෑ වෙනකල් ඉඳලා රූම් සර්විස් ඕඩර් කළා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.